පාටිකුරුල්ල කතාවේ අපිට අද කතා කරන්න තියෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. විශේෂයෙන්ම කෙවින් නිම්නාවිව රෝහලෙන් එලවලා දාන ඉඩ කඩක් තිබෙනවා. මෙච්චර ආදරය කරපු කෙවින් ඇයි ඒ වගේ දෙයක් කරන්නේ? අපි අද කතා කළ යුත්තේ අන්න ඒ සම්බන්ධවයි. පාටිකුරුල්ල ටෙලිනාට්‍ය යනු මානව සම්බන්ධතාවල සංකීර්ණතා මෙන්ම ආදරයේ, වේදනාවේ සහ පසුතැවීමේ අපූර්ව එකතුවක්. ප්‍රේක්ෂකයන් වෙත සමීප කරන නිර්මාණයක්. කතාවේ වත්මන් ගලා යාම තුළ හමුවන සංවේදී සිදුවීම් අතර ඉදිරියට සිදුවීමට නියමිත විශේෂ හමුවීමක් පිළිබඳ මේ වන විට දැඩි කතාබහක් ලක්ව තිබෙනවා. නිම්නාවී රෝහලට පැමිණීම සමග කෙවින්ගේ ප්‍රතිචාරය මොන වගේ දෙයක් වේවිද? ඉදිරි කොටස්වලදී නිම්නාවී රෝහලට පැමිණ කෙවින්ව බලන අයුරු සහ ඒ අවස්ථාවේ ඇතිවෙන සංවාද කතාව ඉතා හැඟීම්බර මොහොතක් වනු ඇත. මීට පෙර අවස්ථාවක කෙවින් විසින් නිම්නාවිට පවසා තිබුණේ තවදුරටත් තමා අයව මුණ ගැහෙන්නට හෝ කතා කරන්නට නොපෙනෙන බවත්, එහෙත් ඇයට යම් අවස්ථාවක් හෝ උවමනාවක් ඇතිනම් තමාට කෝල් එකක් ලබා දෙන ලෙසත්ය. කෙවින් යනු තමන් පවසන දේ අකුරටම ඉෂ්ට කරන දුන් පොරොන්දු රකින චරිතයකි. එම නිසාම ඔහු නිම්නාවිගේ පැත්තෙන් කිසිදු අමතක වීමක් හෝ ඇයගේ කතාබහක් එනතුරු ඉවසිලිවන්තව බලා සිටින අයුරු මෙම අවස්ථාවෙන් මනාව පැහැදිලි වෙයි. ඔහුගේ මේ ස්ථීරසර සහ අවංක ස්වභාවය ප්‍රේක්ෂකයන් සන්භාවය තවදුරටත් දිනා ගැනීමට අවස්ථාවක්ද වනු ඇත. ඇත්තටම නිම්නාවේ පසුතැවෙන්නේ කෙවින් තමන්ව රෝහලෙන් පන්නා ගන්න නිසා. හැබැයි ඉතින් නිම්නාවිට ඒ වගේ දෙයක් කරන්නේ වෙන හේතුවක් නිසා නෙමෙයි. නිම්නාවිටත් ඇත්ත වැටහිය යුතු නිසා බව කිව යුතුයි.